කොහොමද ඉතින් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා Ghost Gaming YouTube channel එකට තමයි ඔයගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ Little Nightmares 2 කියන මගේ ආස ගේම් එකක් ඉතින් මේ මම ඉතින් මේකේ පළවෙනි එකත් ගෙනලා ඇති මේකේ මියුසික් එක නම් නියමයි මේ ගේම් දිලා යන් අපි ඉතින් ඇත්තටම මේ Little Nightmares කියන්නේ අර මේ මොකක්ද පට්ට මේ හොර ගේම් එකක් කියලා තමයි මට කියන්නේ නේ. අර පසල් එක මික්ස් වෙච්ච හොර ගේම් එකක්. මේකේ ස්ටෝරිය ඇත්තටම නියමයි පට්ට මම ප්ලේ කරපු සුපර්ම ස්ටෝරි වලින් එකක්. ඒ කියන්නේ මේකයි මේ දෙවෙනි එකේ කනෙක්ෂන් එක එහෙම කියලා දන්නේ නැහැ. ඔයගොල්ලෝ ප්ලේ කරලම් බලන්න ඕනේ මාර්ගati. අන්න දොරක්. ඉතින් ගේම් එක පටන් ගන්නවා. අපිට ප්ලේ කරන්න තියෙන්නේ මෙන්න මෙයාගෙන්. මොනෝ කියලා කොල්ලෙක්. මොනෝ තමයි නම. තව ඉතින් මේ 6 කියලා කෙල්ලෙකුත් ඉන්නවා මේක ඉස්සරහට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ Little Nightmares 1 වල ප්ලේ කරේ අපි 6 කියන කෙල්ලගෙන් තමයි ඔයගොල්ලෝ දැකලත් ඇති. අර කහපාට රේඩ් කෝට් එකක් ඇඳන් ඉන්න මේ පුංචි කෙල්ලෙක් ඉන්නවා. මේ වෝල් පේපර්ස් මොකද දැකලා තියෙනවනම් මන් දන්නේ මේ එයාගෙන් තමයි පළවෙනි එකේ ප්ලේ කරන්න තිබුණේ. මේක පළවෙනි එකට කලින් ස්ටෝරි එක. කියන්නේ මේක Little Nightmares 2 තමයි. හැබැයි මේකේ ස්ටෝරිය කනෙක්ට් වෙන්නේ මේක පළවෙනි එකේ ස්ටෝරි එකට කලින් වුණ දෙයක්. ඒ කියන්නේ ප්‍රීක්වල් එකක් තමයි මේක. මේ Little Nightmares 2 කියන්නේ. මේ අන්ත කියන්නේ ස්ටෝරි කනෙක්ට් වෙන ඉතින් නිකන් මාර ගතිය. ඉතින් මේක අපිට මෙහෙම තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඔය විදිහට තමයි 3D environment එක ඔය උඩ අතින් තමයි උඩ පැත්තෙන් වගේ තමයි පේන්නේ ඉතින්. මේ ඒ වුණාට ගේම් එක මාර ගතිය. සපත්තුව මොකටද ට්‍රැප්ස් තියෙනවා ට්‍රැප්ස් මං හිතුවේ දැන් ට්‍රැප් එකක් ඇති කියලා. ඒ කියන්නේ මේ තනිකරම මේක අර අඩිය තියන්න බෑ. තියෙන අඩියක් මේ පාසා මොනවා හරි මගුලක් වෙනවා මේ එහෙම තමයි ගේම් එක හදලා තියෙන්නේ. හරි. ඉතින් මේ ගේම් එක ඇත්තටම සුපිරි එන්ජෝයි කරන්න පුළුවන් නියමයට බය වෙන්න පුළුවන්. ට්‍රැප්ස් නේද? යක්කෝ මෙන්න මෙහෙම ඔන්න මෙන්න මේරුනේ. දැන් ඔක අතෙන් තල්ලු කළා මේ හරි. ඉතින් මට පොඩි මතකයක් තියෙනවා මම දැන් ගාලා මේ ටිකක් කල් හරිද මේ 1 එකයි 2 එකයි දෙකම ගැහුවා. මේ කියන්නේ මට පොඩි මතකයක් තියෙනවා. ඉතින් අර ලොකු මතකයක් නෑ. මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා අර පොඩි මෙමරි එකේ පොඩි හින්ට් එකක් දෙනවා. ඉතින් බලන්නකො මේකේ ලස්සන. ඉතින් මේක රිලීස් වෙලා තියෙන නම් මේ 2021 එකේ මම හැදුවේ අර අතර ගැට්ටක් වගේ ගැට්ට ගාවට කියලා ක්‍රවච් වෙන්න. මේක හරියන්නේ නැහැ. ඒ අර ඒක අර පොඩ්ඩක් ස්ලෝ වෙන එක විතරයි එන්නේ එතනින්. මම හිතුවා ක්‍රවච්ලා බෙරෙන්න පුළුවන් කියලා. හරි. එහෙම තමයි අර ෂුට්ටක් හිතන්න ඕනේ. රියැක්ෂන් ටයිම් එක හොඳට ඕනේ. මොන මගුලක් කරන්න එනවද දන්නේ නැහැ. දැන් මෙතන මොකද්ද කරන් තියෙන්නේ? අර අතන උඩට යන්න පුළුවන් නේ. හරි. අතනින් ගිහලා ගිහලා අර කැවුණා හරි. ඒක අර බෙල්ල වල දාගන්න මේක නේද? ඔව් මේක මෙහෙම තිබුණාට මේක පොඩි ළමයින්ට ගහන්න හදපු ගේම් එකක් නෙමෙයි. මේ කීයටවත් මේ තනිකරම මේක මේ 18+ ගේම් එකක්. කියන්නේ තනිකර පට්ට ඩාර්ක් තීම්ස් තියෙන්නේ මේකේ. ඔයගොල්ලෝ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තාම පේනවා නම් බෑග්ග්‍රවුන්ඩ් එකේ නිකන් අර අමුතුම ක්‍රීපි වයිබ් එකක් එන්නේ නිකන්. පට්ට මූසල පාටක් කියලා කියන්නේ. මාර ලස්සන දුවගෙන ගිහලා පයින් පුළුවන්ද? දුවගෙන ගිහලා පයින් බලමු බලන්න. දුවගෙන ගිහලා පැන්න. හරි ඉවර. දුවගෙන ගිහලා පයින්න බෑ ගියහන්කෝ. මේ තියෙන්නේ බා. ඔය්. එහෙම තමයි පොඩ්ඩක් ගණන් ගන්න එපා.
මේ ගේම් එක තනිකර මැරලා ගහන්න තමයි තියෙන්නේ. කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ මොකද්ද මේ සීන් එක කියලා. කියන්නේ ගේම් එක ඩිසයින් කරලා තින්නේ මෙහෙම තමයි. ඉතින් මේකේ පළවෙනි එකත් මේ පට්ට ගතිය ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. පළවෙනි එක ප්ලේ කරලා නැත්නම් මේ පළවෙනි එකත් නියමයි. දෙවෙනි එකත් ඒ වගේම තමයි. ඔයගොල්ලෝ මේකේ එන්ඩින් එක මට පිස්සු වැදලා ගියා. හරිද? මාර ප්ලොට් ට්විස්ට් එකක් තිබුණේ. ආයේ නෑ තාමත් මතක් වෙද්දී ඇඟේ හිරගඩු පිපෙනවා. ඒ තරම් පට්ට මේ එන්ඩින් එක නම් මේ 2 එකේ. සපත්තු තිබ්බේ නිකන් නෙමෙයි. ඒක තමයි මම බැලුවේ. මොකද්ද සීන් එක කියලා. මේ ගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. ඩිලි සීරීස් තියෙන ට්‍රැප්ස්. අඩිය තියන්න හොඳ නෑ ඔයාලට. අනේ ස්ටික් එක. ඉන්න බලන්න ස්ටික් එක දෙන්න ස්ටික් එක. අන්න එහෙම. ගිල ගැහුවා කියන්නේ. ස්ටික් එක ආව. නයිස්. අන්න ස්ටික් එක දෙන්නනේ ආපු ස්ටික් එක. පොඩි කාලේ ඔයගොල්ලෝ ස්ටික් එකම අරගෙන යනවාද? දැන් තැන් වල දුව මන්නම් එහෙමයි. ස්ටික් එකක් කියන්නේ කඩුවක් තමයි. ඉතින් ආයේ කඩුවක් කියලා හිතාගෙන පොඩි කාලේ මම අපේ හැමෝම එහෙම තමයි. ඉමේජිනේෂන් එක. මේ මොනවාද කෝන්ද? මන් දන්නේ මේ ගෙඩි දැකලා තියෙනවා මම. අපේ රටේ නෑ මං හිතන්නේ. ෆිල්ම් වල එහෙම මට පොඩි මේකක් තියෙන මේ ගෙඩි. යකෝ මේ එන්න දෙන්නේ කියන්නේ අර පොඩ්ඩක්වත් එන්න දෙන්නේ වගේ මුන් හැම තැනම ට්‍රැප්ස් දාලා අර පයින් තියෙන්නේ. අයියෝ අන්චාර්ටඩ් ට්‍රීට්මන්ට් එක දෙනවා අපිට. ඕගොල්ලෝ දන්නවා අර අන්චාර්ටඩ් 4 වල එහෙම 4 විතර නේ අර හැම එකෙම කියන්නේ නේතන් ඩ්‍රේක් අර පණිද්දි ඔන්න මෙන්න තියලා කැඩෙනවා. හරිද? ඒ අමුතුම සීන් යන්නේ. ඌ පැන්නට පස්සේ තමයි කැඩෙන්නේ. ලස්සන්ට එක. එච්චර කාලයක් තිබිලා පයින්කම් ඉන්නව කැඩෙන්න. යකෝ. මාර ලොජික් ඈ. ඒක පට්ට ආදල්ලා වැඩි ප්ලේ කරද්දි. ගියක් තියෙනවා. පට්ට ක්‍රීපි ගෙදර. මේ කැලෑවේ කවුරුත් නැති. අපි ඇත්තටම පොඩි ළමයි මේ ගේම් එකේ පොඩි ළමයි කියන්නේ අර මේ පොඩි ළමයි කියලා තමයි කියන්නේ තාම නිකන් දෙන්නේ. අන්න මියුසික් එක. ලිටල් නයිට්මෑර්ස් වල මියුසික් එක. ඕක මම මාර ආසයි මියුසික් එකට. ඒ ගේම් එකට මේ ගේම් එකත් එක්ක මේ අර පට්ට මේ ෆීල් එක වැඩි වෙනවා ඒ මියුසික් එකෙද්දි. නියමයි අනෙක්ස් එකක් තියෙනවා. මට මතකයි මෙතන තමයි 6 ඉන්නේ. මෙතන තමයි 6 හිටියේ මේ 6 අරගෙන මේ මොකද්ද එතනේ මන්නේ ගන්න පුළුවන් මන්න. බෑ කැඩලා ගියා. මෙතන දොර ඔය අරින් 6 රේන් කෝට් එක නෑ තාම කහ පාට. අයිකොනික් රේන් කෝට් එක පස්සේ හම්බෙන්නේ බිම තියලා මේ අහුල ගන්න. ඔයගොල්ලෝ ගහනකොට බලන්නකෝ. ගිහලා දින් දොරට කඩන් තියෙන්නේ දැන්. ඔය කියන්නේ ඔය මියුසික් එකත් එක්කත් ඒ කියන්නේ ස්ටෝරි එකට මේ ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා. හරිද? ඒක ඉතින් ඔයගොල්ලෝ ගහලා බලන්න ඕනේ 1 එක 2 එක දෙකම. මම කිව්වා වගේ මේ 1 එකට කලින් ස්ටෝරි එක 1 එකට කලින් දොර කඩනවා කොම. තව පාර කැඩලා තියෙන්නේ. කොහමද දොර කඩාගෙන එද්දි පොරවකි බය වෙන්නේ නැතේ? අන්න ඉන්නවා. පොඩි කෙල්ල බය වෙලා. කරදරයක් කරන්නේ නැහැ බං. මූණ පේපර් බෑග් එකකින් වහන් හිටියා කියලා එහෙම මොකද හිතන්න එපා. බලහන්කො ලස්සන එකේ. ආන්න දිව්වා. පොඩ්ඩක් ඉන්නනේ. අර යාගේ මියුසික් බොක්ස් එකෙන් තමයි අර මියුසික් බොක්ස් එක කරගන්නවා තමයි අර මියුසික් එක එන්නේ ඉතින්. මේකේ එන්වයරන්මන්ට් එක මාර කෙනෙක් ගතිය අන්න ඉන්නවා. කොහෙද යකෝ දුකන්නේ පොඩ්ඩක් ඉඳපන්.
මම බේරගත්තා නේද හිර වෙලා ඉන්න එකෙන් ඕකින්න අර අනිත් මොන්ස්ටර්ස් සේරම මේ නිකන් ඔන්නම ලොකුයි ඒ කියන්නේ මේ ලිටල් නයිට් මෑර්ස් වල නිකන් තියරි එක කියන්නේ නිකන් අර මේ පොඩි අයගේ මේ කියන්නේ නයිට් මෑර්ස් ඒ කියන්නේ අර හින මේ නිකන් අර ඇත්ත ලෝකෙට නිකන් අර මේ ආපු වගේ සීන් එක බය වෙන්න එපා දෙන්නටම යන්න නෙවනේ ඉන්න උදව් කරන්න ඔය උඩ බලනවා හරි 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 අන්නව ගිහලා හරි මම පයින්න නයිස් එල්ලෙන මගේ හරි අනේ ටීම් වර්ක්ස් මේක්ස් ඩ්‍රීම් වර්ක් දැක්කනේ ලස්සනට දෙන්න උදව් කරලා ලස්සනට දෙන්නටම අවශ්‍ය ගෝල් එකට ඉතින් ඔහොම යන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ අපේ 6 කියන උදව් කරා. ඔයගොල්ලෝ බලන්නකෝ ඉතින් එන්ඩින් එකේ අන්තිමට මොකක්ද දෙන්නේ කියලා. දෝගන කියලා පයිමු. මං ගිහලා අන්න තියෙන යතුරු. අර තියෙන උඩ එල්ලිලා. ඒක ගන්න මෙතන කරකවන්න ඕනේ. හැන්ඩල් එක නෑ. දැන් ගිහලා හැන්ඩල් එක හොයා ගන්න ඕනේ. හරිද? යන්කෝ බලන්න. මේ මෙතෙන්ට උදව්ව දෙන්නනේ. ලිෆ්ට් එක දෙන්න මට. අන්න එහෙම. ඇත්තටම කියන්න වචන නෑ මේ ගේම් එක ගැන. ආයිත් ඔයගොල්ලෝ මේක ප්ලේ කරන්න ඕන රික්වයර්මන්ට්ස්. ඔයගොල්ලන්ට මේක ඉතින් මේගොල්ලෝ කියලා තියෙන නම් 4GB RAM එකක් ඕනේ කියලා. තව 1GB VGA එකකුයි තව මේ i5 processor එකක් ඉල්ලලා තියෙනවා. ඔයගොල්ලන්ට i5 processor එකක් ඕනේ නෑ. මමත් ගහන්නේ i3 එකේ. ඒක නිසා ඔයගොල්ලන්ට බය නැතුව i3 එකකින් උඩ ඕන එක ගහ ගන්න පුළුවන් වෙයි. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. අර මේ ස්ටෆ් කරලා නේ බං. අර යකෝ නිකන් අර මේ අර ඉන්නේ බං සත්තුන්ග මරලා අර තියෙන්නේ ඒගොල්ලෝගේ පුළුන් වලින් ඔතලා දෙන හැම විතරක් අරගෙන පුළුන් වලින් ඇතුළ පුරවනවා. එහෙමත් දන්නේ නැහැ මුන්ව. මිනිස්සුන්ව මරලා උන්ගේ ස්කින් එක ඇතුළට මේ පුළුන් පුරවලා අම්මෝ. වෙන්න බැරි නෑ. වෙන්න පුළුවන් ඒ වගේ දේවල් මේකේ. හරි. යතුරු යන යතුරු. නයිස්. යතුරු ගත්තා. කෝට් එක ඇතුළ දැන් මට මතකද ආයත මේ වන් එකේ මේ මෙයාට බෑ ඔහම කෝට් එක ඇතුළට කෝට් එකක් නැහැනේ රේන් කෝට් එක තිබුණාට මේ 6ට බෑ 6 මේ 6 මොකද්ද මෙයාගේ එයාගේ මේ කියන්නේ ඇතුළට දාන්න නැහැනේ ඒ කියන්නේ එයා මෙහෙම අතේ අරගෙන යන්න ඕනේ. එතකොට අර අපිට චුටක් ස්ලෝ වෙනවා කියන්නේ අර අතෙන් මෙහෙම අරගෙන යනකොට මේ මුන් හරිද මුන් මේ මොකක්ද ඔය පළවෙනි ගේම් එකේ කියන්නේ නිකන් ඇත්තටම මේ මං පොඩ ස්පොයිල් මේ ඉන්න මේ හතු වගේ ඉන්න උනුත් මේ පොඩි ළමයි තමයි හරිද පොඩි ළමයි ඔය හතු වලට ටර්න් වෙලා මේ ඒකත් ඉතින් ඔයගොල්ලෝ ගහලා බලන්න මොකක්ද සීන් එක කියලා මේ ඒකට දැන් මේ මුන් එනවා කියන්නේ මේ මෙතන මේ පොඩි සීක්‍රට් මිෂන් එකක් සීක්‍රට් මිෂන් කියන්නේ මේ මේන් මේකින් ගිහිල්ලා මේ පොඩ්ඩක් අර සයිඩ් මිෂන් වගේ තමයි මේක ගහන්න ගියොත් නම් පොඩ්ඩක් වෙලා යනවා මම ඒක නිසා මේ මම මේක ඉවර කරලා මේ කට් කරලා මේ අපෝ මේන් ස්ටෝර් ලයින් එක කතා කරන්න නේ හරි ඉතින් මේ මම මේ හරියම වගේ පටන් ගන්නවා ඉතින් මේ ඉතින් මම සීක්‍රට් එක ගත්තා ඔයගොල්ලෝ ගිහලා බලන්න මේ මට මේ ගේම් ප්ලේ එක වෙලා යවන්න හොඳ නෑ මට පෙන්වන්න ඕන දේවල් ටික පෙන්වන්න ඕනේ ඒ කියන්නේ මෙතන බොස් කෙනෙක් ඉන්නවා ඒ බොස්ගෙන් බේරලා ගිහිල්ලා මේ ඒ ටික පෙන්වන්න ඕනේ ඉතින් ඒකයි මට ඒ ගේම් ප්ලේ එක අනිවාර්යයෙන්ම ගේන්න ඕන නිසා මම ඉතින් කට් කරලා ගත්තා යන් ඉතින් අපි හරි යටට යන් පටු පෙලෙන් බෑ ඉන්න ඕනේ පැන්න නයිස් ඉතින් ඔයගොල්ලෝ මොකද මේ ගේම් එක ගැන හිතන්නේ මේ ගේම් එක පට්ටනේ ඒ අතට දාලා ඇරිය නයිස් එන්නානේ 6 මොකක්ද කරන්නේ අන්නේ මට මතකයි මේක අපිට අතින් අල්ලගෙන යන්න පුළුවන් මෙයාගේ මෙයාට කතා කරන්න පුළුවන් විසිල් කරලා දැන් කොහමද යන්න තියෙන්නේ විසිල් කරලා නෙමෙයි විසිල් කරන්න බෑ විසිල් කරන්න බෑ සිම් ග්‍රිඩ් මේ අර කතා කරන මේගොල්ලෝ බෑ මේ පෙට්ටිය තල්ලු කරන් ඇවිල්ලා ඒකට නැගලා නගින්න නැත්තේ තල්ලු පාරක් දාන්න කෙල්ලේ
නියමයි. අන්න එහෙම උදව්වට ඉන්න ඕනේ. යූස්ලෙස් වෙන්න හොඳ නෑ. මේ ඉන්නේ මේ මං කීප එක බොස් එක බොස් කෙනෙක් ගේම් එකේ. ඒ සද්ද නොකර යන්න ඕනේ. බය නම් එන්න මෙයාත්. සතින් අල්ලගන්න. එයා නෙමෙයි බය මම බය. අරු කොනවාද කපනවා දාගෙන අද ඉතින් මේක උස්සද්දි තඩාර සද්දයක් එනවනේ. උස්සර පල්ලෙහාට ඇඩෙද්දි කොහෙන්ද ඒ උස්සපම් බං. මොකද්ද කරන්නේ? උස්සන්න නෙමෙයි තියෙන්නේ තල්ලු කරන්න. මොකද උස්සන්නේ කියලා. හරි දැක්ක. දුවපන් මට සිරියක් ඔය රීලෝඩ් කරගෙන සට ගාලා පෙට්ටියෙන් පෙට්ටියට කවර්ලා අම්බෝ යකෝ මු මාරික් මා ෂොට් ගන්න යන්නේ ඩබල් කර අම්බෝ දුපතෝ හිරුණා පොඩ හිරුණා අප්පට ඉවරයි අප්ප එතන මගේ අවුලක් නෙමෙයි ඔයගොල්ලෝ මට මුකුත් කියන්න එන්න එපා ගේම් එකේ හිරුණේ මට කරන්න දෙයක් නැහැ ඒකට එහෙම තමයි ඉතින් මරනෝ රිස්පෝන් වෙනවා දැන් නම් ගාන කොහම හරි මේ සවුන්ඩ් ඩිසයින් එකයි මියුසික් එකයි මේ එන්වයරන්මන්ට් එක අර ෆීල් එක ඔයගොල්ලන්ට එන්නේ නැහැ ඔයගොල්ලෝ ප්ලේ කරද්දි හරි සේෆ් මොඩේ දැක්කේ නෑනේ මම පල්ලෙහාට එනවා ඵලයන් මෙතන බලන්න මොකුත් නෑ ආපුනොත් එම කෑලි කරනවා අපි වරු කොහොමත් හඩි මොන්ස්ටර්ස්ට තමයි ඉන්නේ මේකේ අපේ සයිස් එක උන්ගේ සයිස් එකයි එන්නනේ අතින් අල්ලගෙන යන්න දැන් තනකොළස්සෙන් යන්න තියෙන්නේ ඇසිස් ස්ට්‍රීට් එකේ තමයි තනකොළස්සෙන් ඇංගිලා සද්ද නොකර යන්න ඕනේ ටෝච් එකට වුණොත් බඩු පැකට් වෙනවා වගේ මං හිතන්නේ අනාර හිලක් තියෙනවා හිල ඇතුළට යන්න ඕනේ ටක් ගාලා හිල ඇතුළට දුවපන් දැන් හරි හලෝ දෙක හරි ඉතින් මේ මං ඉතින් මේ අම්බෝ යවරු මං ඉතින් මේ ගේම් ප්ලේ එක දැන් නවත්තන්නම් ඉතින් මේ මොකද ඔයගොල්ලෝ මේ ගේම් එක හිතන්නේ මං හිතනවා ඔයගොල්ලෝ මේකට කැමති නැති කියලා ඉතින් මම මේ ගේම් ප්ලේ එක දැන් නවත්තනවා ඉතින් තවත් මෙයාගේ වීඩියෝ එකකින් හම්බෙමු බලපෑමකට තැන්ක් යූ එහෙනම් මම වීඩියෝ එක නවත්තුවා කට්ටියටම බයි බයි